පුරා විද්‍යාත්මක වටිනාකමක් තියෙන ඒ සාක්ෂිත් එක්ක සඳහන් වෙන කරුණු රැසක් මේකේ දැන් එළි වෙලා තියෙනවා. මේක අතීතයකට යනවා ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 1 2 සියවස් කාලවකවානුවට අතීත සෙල්ලිපි මේකේ හමු වෙලා තියෙනවා. සුබ දවසක් වේවා. සිංහල යාත්‍රා YouTube නාලිකාව වෙත සාදරයෙන් පිළිගන්නවා. පෙර දිනක අපු පොරොන්දුවක් ලෙස අද දින ඔබට විශේෂ වැඩසටහනක් අපි ඉදිරිපත් කරන්නට සූදානම් වෙලා තියෙනවා. බුංගිරි ප්‍රදේශයේ කාගෙත් වැඳුම් පින්වීම වලට ලක්වන ප්‍රධාන සිද්ධාස්ථානයක් වන ශ්‍රී පත්තිනි දේවාලයේ පිළිබඳව විශේෂ වැඩසටහනක් අද ඔබට ඉදිරිපත් කරනවා. මගේ මේ දකුණු පස ප්‍රදේශයෙන් පෙනෙන මේ මනරම් කඳුවැටියේ තුල තමයි මේ ඓතිහාසික පැරණි දේවාලය පිහිටලා තියෙන. ඉතින් මේ දේවාලයට අපි මේ සිටින ස්ථානයේ සිට කිලෝමීටර් 1කමාරක් පමණ වෙනවා. ඊට දුෂ්කර කටු මාර්ගයක් ඔස්සේ. ඉතින් අපි යන ගමන් මේ මාර්ගය ඔස්සේ දේවාලය පිළිබඳව අපිට විස්තර කරන්න. බුංගිරි පත්තිනි දේවාල මාර්ගයේ මේ ස්ථානයට වාහනයක අපිට පැමිණිය හැකියුවත් මෙම ස්ථානයේ සිට ගමන් කළ යුත්තේ දුෂ්කර මාර්ගයක. ඔබට මේ පෙනෙන නාම පූර්ව ස්ථාපිත කරලා තියෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා මේ බොහොම ඈතකදී. ඉතින් අපි යමු මේ පෙනෙන ගල්පඩි ඔස්සේ ගමන ඉතා දුෂ්කරයි. හැබැයි සමහර සෞන්දර්යයෙන් අනුවුණු මාර්ගයක් වටපිටාව ඔබට දිස්සෙනවා ඇති. මේ මාර්ගය ආරම්භ වෙන්නේ පෞද්ගලික තේ ඉඩමක් තියෙනවා. මේ ඉඩම මාර්ගය ඔස්සේ ගල්පඩි තමයි මේ සියවස් ගණනාවකට පෙර නිර්මාණය කරපු ගල්පඩි මාර්ගයක තමයි අපි ගමන් කරන්නේ. ඉතින් ගමන පොඩ්ඩක් දුෂ්කරයි. පරිස්සමට පත්තිනි මෑණියන්වත් සිහි කරගෙන ගමන ආරම්භ කරමු. මේ අවත ඔබ පෙනෙනවා ඇති පහුගිය කාලයවල බොහෝ සෙයින් හොරුන් කැලෑ කපන්නන් විසින් කපා ඉවත් කරන ලද වල්ලපට්ට ශාක ඔබට කඳන් එහෙම දකින්න ලැබෙනවා. සත්මහන්සි ඔබට මේ හරි පොඩ්ඩක් අමාරුයි. ඉතින් හරියට ශ්‍රීපාදේ ගිහින් එතන කට්ටිය ශ්‍රීපාද නගිනා වගේ තමයි පටු මාර්ගයක් තියෙන්නේ. නාගස් වීර පාලු එනි ශාක බොහොමයක් දක්න ලැබෙනවා. හරි බොහෝ දෙනෙක් ඇතල ඉන්නේ තියෙන්නේ. ඒ වගේ ගස් කොළන් තමයි. මෙන්න පත්තිනි දේවාලයේ ජනප්‍රවාද රැසකින් රසක් පවතින මේ පත්තිනි දේවාලය ගැන එක් ජනප්‍රවාදයක සඳහන් වෙනවා. මේ පත්තිනි දේවාලයේ ආශ්‍රිත නැත්නම් මේ මනරම් කඳුවැටි ආශ්‍රිතව අපේ ඉතිහාසයේ සඳහන් වන වලගම්බරයිතුමා සොලිය ආක්‍රමණයකට පසු අපි හැමතැනම සැඟවි ඉඳලා තියෙනවා. ඉතින් ඒත්ම සැඟවිලා කාලයක් සේනා සංවිධානය කරපු ස්ථානයක් විදිහට මේ ස්ථානය සඳහන් කරනවා මේ බුංගිරි ආශ්‍රිත පත්තිනි දේවාල භූමිය. ඉතින් එතුමාගේ මහා නිදානයක් ගැන අසිපතක් ගැන වගේ ජනප්‍රවාද රැසක් මේ මනරම් කඳුවැටියත් එක්ක නැදී පවතිනවා. ඉඩාව ටිකක් තිබුණා. යමු එහෙනම් අපි ඉස්සර. අපි පත්තිනි දේවාල භූමියට දැන් තව බොහෝ දුරක් ගමන් කරන්න තියෙනවා.
ඔබට මගේ මේ දෙපසින් පේන ඇති විශාල ගස් දෙකක්. අපේ තියෙන පැරණි කියමනක්. පැරණි කියමනක් තියෙනවා. වල්ලූරු කැකුණු තලනකොට අබං කුකුලන්ට රජ මගුල් කියලා. ඉතින් නම විශාල ගස් දෙකක් තියෙන්නේ. මේ කැකුණු ගස්. මේ අවට හැමතැනම විසිරලා තියෙන කැකුණු ඇට. අපිට පොඩ්ඩක් ඉමිසිලින් බැලුවොත් කැකුණු ඇට හොයාගන්න පුළුවන් මේ හැරි. ඔබට පෙනෙන ඇති මේක ඉතා අනාදිමත් කාලයක මහ විශාල දර්පතයෙන් ගලාගෙන කඩාගෙන වැටිච්ච ගල් පර්වත එකක්. මේ ආසන්නයේ වනයේ ස්වභාවිකව ජීවත් වෙන සතුන් මීමින්න ඔළුව වගේ සත්තු මේ හැටි දක්වන්න ලැබෙනවා. මේ ගල්පඩි නිර්මාණය කරලා තියෙන සියවස් ගණනකට කලින්. අද වෙනකම් මේ විදිහට තියෙන්නේ ඇයි කියලා ඔබ හිතනවා ඇති. මේ දේවාලයේ බාරකාර මණ්ඩලයේ මේ මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා කෘත්‍රිම නිර්මාණ නැත්තම් කොන්ක්‍රීට් කර මාර්ග සෑදීම සඳහා අවසරය ලබා දෙන්නේ. එමගින් මේ පෞරාණික ස්ථානයට හානියක් වෙනව නැත්තම් මෙහි තියෙන පෞරාණිකත්වයේ විනාශ වෙයි කියන මතය ඉඳලා තමයි ඒගොල්ලෝ ඒ සඳහා අවසර ලබා දෙන්නේ නැත්තේ. බොහෝ බාරහරප්පු කරන පුද්ගලයන් මේ ස්ථානයේ නවීකරණය සඳහා ඉල්ලීම් කළත් ඔවුන් කියන්නේ මෙහි තියෙන මේ පෞරාණිකත්වයේ ස්වභාව සෞන්දර්යය එහෙම රැකගෙන මේ වන්දනීය භූමිය සුපිරිසිදුව පවත්වා ගන්න අවශ්‍ය කියලා. ඉතින් ඇත්තටම මේ ස්වභාව සෞන්දර්යය විඳ ගන්න හැමෝටම අවස්ථාවක් ලැබුණාද? ඒකයි ඉතින් හැමෝටම නොලැබෙන අවස්ථාවක්. මේ මාර්ගයේ ගමන් කරන පුද්ගලයන්ට පහසු තකා ස්ථානවල නිර්මාණය කරලා තියෙනවා විවිධ බංකු එහෙම. බලන්න මේ වැල් අවුරුදු ගණනාවක් මේ කැලේ නොනැසී පවතින වනාන්තරයේ අපිට වනාන්තරයක එක්කලා අපි වනාන්තරයක අත්දැකීම ලබා ගන්න පුළුවන් මේ පරිසරයේ. සිංහරාජ වනාන්තරිත ආසන්නයේ මේ කඳු යටේ පිහිරලා තියෙන සිංහරාජ පරිවාර වනාන්තරයක් විදිහට අපිට මේ ප්‍රදේශය සලකන්න පුළුවන්. මෙතනින් එහාට නාහිතිය මැත්තේ රක්වාල සිංහරාජේ සලකනවා. මෙතන පුවරුවක් සඳහන් කරලා තියෙනවා. මේ පුවරේ සඳහන් කරලා තියෙනවා මෙතන සෙල්ලිපියක් තියෙනවා කියලා. මේ සෙල්ලිපිය සඳහන් කරලා තියෙන මේකට බුම්ගිරිය පත්තිනි දේවාලයේ ගිරිලිපි ලෙස හඳුන්වලා තියෙනවා. මේ ගිරිලිපියේ සඳහන් අක්ෂර පූර්ව බ්‍රාහ්මීය අක්ෂර කාලේ සම්මත වර්ෂ ක්‍රමයට පෙර නැත්නම් සම්මත වර්ෂ ක්‍රමයට පෙර දෙවන සහ පළවෙනි සියවස් වල තමයි මේ සෙල්ලිපිය සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔබට පේනවා ඇති අර ඇහැ පැති කුඩයක් ආකාරයට පැරණි ගල් ගහ ආකෘතියක් පේනවා. වැඩි එලිපිලි කරලා නැහැ ඒක. පරිසරයක් දැක්කන්න පුළුවන්. සියුම් කටාරම්ක් කරලා මම හිතන්නේ අතීතයේ භාවනා යෝගී හිමිවරු භාවනා යෝගීන් භාවිතයටගත් ගල් ගුහාවක් විදිහට සඳහන් කරන්න පුළුවන් මේ ස්ථානයේ. වර්තමානයේ අපේ පිළිවෙලව සාක්ෂි දක්නට ලැබෙනවා. ඉතින්
යම් කිසි පුරාවිද්‍යාත්මක කැණීමකින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ අවස්ථාව සකසා ගනී කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ ඉතිහාසය ගැන හරියටම තොරතුරක් ගාගන්න කරගන්නට අවස්ථාව ගන්න. මේ ගල් ගුහාවේ පියස්ස බලන්න කොච්චර ශාලාද කියලා. ඒ පියස්ස ආසන්නෙම තමයි පස්සේ දේවාලයට ගමන් කරලා ඉන්දිය මාර්ගය පිරලා තියෙනවා. මේ හැම වෙන පළවෙනි ගල් ගුහාව. නිතිපතා එම්මෝන දවස්වල නැත්තම් වදාදා සෙනසුරාදා වගේ දවස්වලට මේ පත්තිනි දේවල් භූමියේ පූජා විධි සිදු කරලා ලබනවා. අදත් සෙනසුරාදා දවසක් ඉතින් පූජා තියලා පල්ලෙහාට ගමන් කරන අපි දැක්කා. මේ ස්ථානයේ කළුවර ගස්, කළු මැදිරිය, වල්ලපට්ට ගස් බොහෝමයක් අදටත් ඉතිරි වෙලා තියෙනවා. කීපයක් ඒ සමුගෙන් ආරක්ෂා වෙලා. බොහෝ දුරක් යාමට තියෙනවා යා. අපි බොහෝ දුරක් දැන් පැමිණියා. තව ඊට 300ක් 400ක් වගේ තමයි යන්න තියෙන්නේ. රත්නපුරේ ප්‍රසිද්ධයි ඕපනායක ප්‍රදේශයේ යෝධ පුස්වැලකට. මේ තියෙන්නේ ඒ වගේ ටිකක් ඒ වගේම ලොකු නෑ. හැබැයි පුස්වැලක්. ස්වල්පලන් අපිට මේ පෙරණි පත්තින දේවල් භූමියට ඉන්න පුළුවන්. ටිකක් මහන්සි වෙනවා තමයි. හැබැයි මේ පරිසරය සුන්දරත්වය ඉදින ගම මේ ගමන යන්න පුළුවන් කියන සතුටු වෙන්න ඕන. තවත් සුන්දරක් තියෙනවා. දිනපතා වහින වර්ෂාවේ පාසු කාදෙන නර්තනලක් කියලා ඉතිරිලා තියෙන මේ කළු ගල් ටික ඔස්සේ මේ අසිරු ගම්පත් යන සිදුලා තියෙන අද අපේ ගමනට හොඳ දවසක් ඔබ වර්ෂාවක් දක්වන්න ලැබෙන්නේ. ඉතින් අපි කිලෝමීටර 9මාරක් විතර මේ දුෂ්කර මාර්ගයේ ගමන් කරනවා. ඉතින් මගේ සහායට ඔබට මේ සුන්දර වටපිටාවත් එක්ක මේ ඓතිහාසික පුදුම ගැන විස්තර ඉදිරිපත් කිරීම මාත් සමග පැමිණියා මේ කණ්ඩායම. ඉතින් කණ්ඩායම ගැන සඳහන් කරන්න ඕනේ මාත් එක්කම කිසි අතුරුන්තරයක් නැතුව පත්තිනි මෑණියන්ගේ පිහිටයි මේ අත දුෂ්කර මාර්ගයේ අපි ඉතින් ඉතින් මේ අපිට ඉදිරියෙන් පෙනෙන්නේ පත්තිනි දේවාලය. අපි අපේ සිරිත් වලට ගරු කරන්න ඕන පූජනීය ස්ථානයක් නක් අපත් ඉස්සෙල්ලා කරනවා. අපි පූජනීය පියුමි ඉතින් අපේ පැරණි සිරිතක් පූජනීය භූමියක් නක් ඔබ පැනදගෙන හිස්සසුම් ගැලවීම, පාහන් සපත් ගැලවීම, පූජනීය භූමිය ආරක්ෂාව සඳහා මේ කරලා තියෙන දේවල්. ඉතින් ඔබට මේ ඉදිරියේ පේනවා ඇති වසර 10ක් ගානකට පරිදි ඉතිකල්ලාද මේ පත්තිනි දේවාලේ කටාරම් කොල්ල තුන ඉතින් සියුම් කටාරමක් දක්වන්න ලැබෙනවා. වරිච්චි පිටි වලින් ආවරණය කරලා තියෙන අද අපමාත්‍යන පල්ලයට මේ ඔබට පේන මුන්ති දේවල් භූමිය තුල තමයි මේ මහා බල සම්පන්න
පත්වෙනි දේවිය වැඩි ඉන්නේ. ඉතින් වර්ෂයක වතාවක් කප්පිටෝල මේ මික්සානේ අර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විසින් සඳහන් කරලා තිබිච්ච බෝඩ් එකේ ස්ථානයේ තමයි වාර්ෂික මංගල්‍ය පවත්වන. ඉතින් බලන්න මේ වසර ගණනාවක් කලින් මේ මහ විශාල ගර්භ පුත්තේ කොටාරලා තියෙන කටාරයි. ඉතින් මේ භූමියට ජනප්‍රවාද රැසක් තියෙනවා. එක් ජනප්‍රවාදයක සඳහන් වෙනවා මේ පත්තිනි දේවියගේ අනුහස් පිළිබඳව. ඔබට පේනවා ඇති අර ඉහළින්ම විශාල ගල්පොළ පර්වතයේ කොටසක් හිඩසක්. එතනදී මේ හිඩස පිළිබඳව ජනප්‍රවාදයක් තියෙනවා. මේ පල්ලෙහා අපි ඔය පත්තිනි දේවල් මාර්ගයේ ගමන් කරනකොට තිබෙන විශාල කුඹුරු යයි අස්සන මෙලන සමයක මහා ගම් වතුරකට අස්සන යට වෙනවා. ඉතින් මේ අස්සන යට වෙන ලාවේ ගම්වැසියන් පත්තිනි දේවියට යාතිකා කරනවා. වහන්සේ වැඩ ඉන්නවනම් අනේ මෑණියනි අපේ අස්සන බේරලා දෙන්න කියලා. ඉතින් පත්තිනි දේවියන්ගේ අනුහසින් මේ විශාල ගල් පර්වතයේ ගල් පර්වත කෑල්ලක් ගැලවිලා පල්ලෙහා කුඹුරු යායට වැටෙනවා. ඒ වැටෙන සද්දය ජලයට විශාල ගලක් දාපුවම බුම් ගාල සද්දයක් එනවා. ඉතින් මේ විශාල ගල් පර්වතයේ ගැලවිලා ගිහින් කුඹුරු යායට වැටිච්ච සද්දය ගලක් බුම් ගාල සද්දයක් කින් කුඹුරු යායට වැටෙන සද්දේ හින්දා මේක බුම් ගිරිය වුණා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඉතින් අදටත් මේ ගල් පර්වතයේ කුඹුරු යායේ කමතක් විදිහට භාවිතා කරනවා බුම් ගල ලෙස නම් කරලා තියෙනවා. එන්න මාත් එක්ක මේ පැත්තට. දේවාල භූමියේ තියෙනවා කැරණි කටාරම් කොටපු ගල් ගුහා දෙකක්. එක් ගල් ගුහාවක් පත්තිනි දේවියන්ගේ දේවාලය ලෙසත් එතනින් වම් පැත්තේ ඇති කොටස අපේ බුදුහාමුදුරුවෝ නැත්නම් බුදු කොටියට වෙන් කරලා තියෙනවා. එක් කොටසක් තියෙනවා මේ දේවාලය සඳහා වන මෘතෙන් බත ඊම සඳහා භාවිත කරන කොටසකුත්. මේක වර්තමානයේ පරිසුද්ධිත් දාලා ගොඩනගලා තියෙනවා. හැබැයි අතීතයේ පවා මේ භාවිත කරලා තියෙනවා. අපේ කපු මහතුරු සඳහන් කරනවා. මේ බලන්න අතීතයේ කොටලා තියෙන කටාරම් අද බොහෝමයක් මේ පාරිසරික සාධක මත විනාශ වෙලා ගියත් ඒ කාලයේ සිවිම කොටනද කටාරම් අදටත් දක්නට ලැබෙනවා. වෙනදට නම් මේ භූමිය පුරාවටම අපේ වැඩිපුර කතා බහට ලක්න ශ්‍රීලා ගහණයක් තියෙනවා. අද ශ්‍රීලා ගහණිය නැහැ. සමහර විට දේවාලේ වැඩ අවර කරලා අපු මහත්තයා පන්නේට ගෙනින්න වෙන්නේ. හැබැයි දේවාලේ පාරව අපු මහත්තයා කියන පොඩි මහත්තයා කම්මහත්තයාගේ නම මොකක්ද? ප්‍රසාද්. ප්‍රසාද්. ඒ ප්‍රසාද් කම්මහත්තයාගේ අපි අහමු කොහොමද මේ පන්ති දේවාලේ මේ දවස්වල කරන කටයුතු? මේ අද සෙනසුරාදා බදාදා කියන දවස් දෙකේ කෙමුරු දවස් දෙකේ උදේ තමයි කිරි දාන පූජාවල් ඒ දේවල් කරනවා. සවස් 12න් පස්සේ නවත්තනවා. ඒ වගේම මේකේ ඉතිහාසය මිනිස්සු අර පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන සාක්ෂිත් එක්ක සඳහන් වෙන කරුණු රැසක් මේකේ දැන් එළි වෙලා තියෙනවා. මේක අතීතයකට යනවා. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 1-2 සියවස් කාලවකවානුවට අතීත සෙල්ලිපි මේකේ හමු වෙලා තියෙනවා. අර පල්ලෙන් දැක්ක සෙල්ලිපි නේ. ගිරි ලිපියේ ඒක ක්‍රිස්තු පූර්ව 1-2 සියවස් වලට දක්වාම තියෙනවා. පුරාණ බ්‍රාහ්මණ අක්ෂර වලින් කොටලා තියෙන්නේ. මෙතෙක් අර සඳහන් වුණේ වලගම්බා රජ දවසට කියනකන් තමයි මේ දේවාලයේ අතීතය සඳහන් වුණේ. අර සෙල්ලිපියත් එක්ක ඒක වෙනස් වෙලා 1-2 සියවස් කාලවලට අතීතයට යනවා මේ දේවාලයේ පරණ. ඒ කියන්නේ ඉස්සර බණ භාවනා යෝගීව හිටපු
ස්ථානයක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කතා කරොත් වල එහාට මේ අතීතය යනවා. තාමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැන් මේක අපි සංරක්ෂණය කරලා තිබ්බට කැණීම් එහෙම කරලා තියෙනවද? කැණීම් ටික සරගෙන යනවා. මේ තාම හරියට කැණීම් කරගෙන මේ යන සිද්ධිය ඒ කියන්නේ මේ දෛනිකව කැණීම් සිදු වෙන්නේ නැතුණා යම් කිසි සාක්ෂි තාම සොයාගෙන තියෙනවා. මේ ගලට උදිනු මෙතන මේ ගලට උඩින් ආයෙත් දිගේ මේ ওই වතුර පාර මෙහෙට එනවට හරහට ගහපු ගලේ වේලක් තියෙනවා. ඒ කියන්නේ කතාවක් පොඩ්ඩක් තියෙන මේ වතුර එනකන් ගලට උඩින් මේ වතුර පාර නවත්තලා පිටට වතුර දානවා. මේ වතුර පාර හින්දෙන්නේ නැහැ නේද කවදාවත්? හින්දෙන්නේ නැහැ. ලොකු පෑයුමක් තාවත් තියෙනවා. ඒ අරෙන්න නිතිපතා මේ වතුර පාර මෙතනට එනවා. ගමන දැක්කේ පුළුවන් මේ ගල්ලේ කතාවක් පොඩ්ඩක් තියෙනවා ඒක ෆිල්ම් කැටේමක් තියෙනවා කතාරම කරලා මෙතන දේවාලයේ මුත්තම් බටි මොකක්ද භාවිතා කරලා තියෙනවා ඉතින් මේ වගේ ගල්ලෙන් කීපයක් අපිට දක්වන්න ලැබෙන උඹට යනකොට ටිකක් විස්තර මාර්ගයක් තියෙදි ඒක කියන්නේ නැහැ දැක්කේ ඉඳලා මම කියන්නේ මෙතනක් තියෙනවා කුඩා ගල්ලෙන අතීතේ සාපකරු කීප දෙනෙක් හෝ නැත්නම් අපේ පෙරණි ජීවත් වූ භාවනා යෝගී හිමිවරු බොහෝමයක් තමන්ගේ භාවනා කටයුතු සඳහා භාවිතා කරපු ගල් යන්න වෙන්න පුළුවන් මේ ස්ථානයේ. ඉතින් කිසිපුර පළවෙනි සීවස සහ දෙවෙනි සීවස කාලය වෙන විට අපේ රටේ භාවනා යෝගී හිමිවරු බොහෝ සිටින්න නැති නේද මේ වගේ ගල්ලෙන් විශාල ප්‍රමාණයක් ඒක නෑ භාවිතා කරලා තියෙනවා අමාරු නේද ඉදිරියේ තියෙන ගල්ලෙක් නෙවෙයි අපි යන් ඉදිරියට දැන් මේ සතියක් විතර මේ ප්‍රදේශයට පායලා දෙන්න හැබැයි කළු ගල මැදින් වැක්කෙන දිය සීරාව නැත්නම් වතුර දියපාර ඉඳිලා නැහැ. මේ අතීතයේ අපේ රජදරුවන්ගේ විශ්‍රමයක් කියලා සමහරු කියනවා. මතයක් තියෙනවා මෙහෙම වතුර පාරවල් සකස් කරලා තියෙනවා ඒ විශාල ගල් පර්වතයක්දී තමා ගොස් කියන විතර ආරක්ෂා කිරීම නිදන් වල තියෙන මුතුමැණික් ආරක්ෂා වීම සඳහා මෙහෙම දියපහරවල් මේ නිදන් ඔස්සේ ගලයාමට සකස් කරලා තියෙනවා. විදේ ජනප්‍රවාද. හැබැයි මේ පුරාවිද්‍යාත්මක ජීවය තුරත් කාලකදී එහෙම නිදන් හොරුන්ට ග්‍රහණය වෙලා තිබුණා. නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක් වෙලා තිබුණා මේ භූමිය කාලයක්. ඉතින් අපිට ඉතිරි දෙයක් ගන්න පුළුවන් ඒ වගේ නිදන් හොරුන් එක විනාශ කරලා දාලා තියෙන ස්ථාන කීපයක් බොහෝ කලකලපෙට නිදන් හොරුන්ගේ ග්‍රහණය
බුම්ගිරි සී පත්තිනි දේවාල භූමියේ කඳු ගැටේ මුදුනටම අපි පැමිණියා. ඉතා දුෂ්කර ගමනක්. මේ වනාන්තරේ මැදින් තමයි මේ දුෂ්කර ගමන පැමිණි. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන මා සමග මේ කාර්යය ඉටු කිරීම සඳහා මාත් එක්ක මේ පටිගත කිරීම කණ්ඩායම සහභාගී වුණා. ඔවුන්ට විශේෂ ස්තුතියක් කරන්න ඕන මේ කට්කු මාර්ගයේ මා සමග පැමිණියාට. දැන් වෙලාව 4ට කිට්ටුයි. මේ කඳු වැටේ පේනවා අපට පල්ලෙහා කඳු පල්ලෙහා කුඹුරියායේ බුගිරි විද්‍යාලයේ පාසල් ක්‍රීඩා පිටිනේ නේද? දැන් ගන්න පුළුවන් අපි පැමිණි මාර්ගයත් මේ කඳු මුදුනට පේනවා. බලමු අපිට පේනවද කියලා. පර්වතයේ කෙළවරට ගියාම බුංගිරියේ ඔබට යාය ඔබට මේ මගේ වම් අත පැත්තෙන් පේන්නේ අපි පැමිණි මාර්ගය. අර නිවාස ඉක්කයක් අතරින් ඉතින් මාර්ගය ඔස්සේ තමයි අපි මේ බුංගිරිය දේවාල කුඹිරේ පැමිණෙන්නේ. ඔබට පේන වේද කඳු බලන්න කිරිබත් ගල කන්ද බලංගොල කඳු වැටිය වගේ මේ පැත්තෙන් අපිට පේනවා රක්පාන කඳු වැටිය වගේ සුන්දර දර්ශනයක් අපිට දැකලා ගන්න පුළුවන් මේ කඳු මුදුනේ පැමිණෙන පිටින්. හරකසක භූමියක් එන්න ඕනේ මේ කඳු ගැටයක් මුදුනේ තියෙන. ඉතින් බලන්න පතෝ පැටියක් තියෙනවා. බොහෝ දෙනෙක් දක්න ලැබෙන්නේ ඉතින් මේ අතුරට මෙන්න ඕන මේ විදිහේ මෙයාගේ පතක් ලකින් ඇයි මේ වර්ෂ අධික ප්‍රදේශයක්. ඉතින් අත් ප්‍රදේශකුණේක වෙන මේ වගේ පතක් සාකයක් දක්න ලැබෙන්නේ මේ ප්‍රදේශයේ වගේ ස්ථානයක තමයි. පල්ලෙහා දේවාල භූමියට ජලය ලැබෙන කොපුණක් මේ එහා පැත්තේ තියෙනවා. අපි ගිහින් බලමු කොහොමද මේ කොපුණේ ජලය ලැබෙන්නේ කියලා. දාපවල සඳහන් වෙනවා මේ වගේ විශාල ගල් පර්වතවල මෙහෙම ජලය රැස් කිරීම සඳහා අතීත රජ දවසේ කටයුතු කරලා තියෙන මේ ගල්ව ආරක්ෂා කරලා තියෙන නිදන් නැත්නම් ධනස්කන්ධය ආරක්ෂා කර ගැනීම සඳහා නැත්නම් ඒ ධනස්කන්ධයේ තියෙන මුතුමැණික් සඳහා ආරක්ෂා නිතිපතා ජලයේ ඇසුරින් ගමන් කළ යුතුයි. ඉතින් අතීත තාක්ෂණයේ භාවිත කළ මේ විශාල ගල් පර්වතයේ මැදින් ජලය